හලෝ අදත් උන් පොඩි අලුත් දෙයක් දැක්ක කියන්නේ මේ එකවසරින් තමයි මගේ යාළුවෙක් සෙට් වුණා කටාර වල තරවත් වල වැඩ කරන මේ ඉන්නේ යාළුවා තමයි ටිෂා කවුද හොඳයි දැන් මේ මෙයා වැඩ කරන අතරතුර ඉන්නේ මේ ඕඩර් එකක් වැදුනා දැන් මට ඕඩර් එක ගන්න දිය පෙන්නන්නත් එකකින් දාවා 2016 ඕඩර් එකක් ඇදලා තියෙනවා ඔව් මෙහෙම තමයි ඕඩර් එක වැටුනහම පෙන්නන්නේ දැන් මේක පිකප් කරන්න ඇවිල්ලා දෙන්නේ ඒක හදන්න දැන් හරි දැන් ඕඩර් එක රෙඩි හරි ඕඩර් එක පිකප් කරා දැන් යන්නයි තියෙන්නේ මට බයික් යන්න හම් වෙන්නේ නැහැ මෙයා තමයි ගිහිල්ලා දෙන්නේ ඉතින් ළඟ තියෙන්නේ කොහෙද තියෙන්නේ 2.300ක් තියෙනවා කිලෝමීටර් 2යි මීටර් 300ක් යන්න ඕනේ ඔරේ ඩිලිවර් කරන්න. දැන් ඉක්මනට ගිහලා ඩිලිවර් කරපම් පරිස්සමෙන්. දැන් ඉතින් බයික් එක ගන්නේ? ඔව්. අපි දැන් මේ අපි බයික් එක දාලා ළඟ තිබ්බ හින්දා මේ පහින් ආවේ ගන්න දැන් බයික් එක ගවට යනවා. මේ කොහොමද ජොබ් එක හොඳයිද? කලබා ජොබ් එක? ජොබ් එක ඉතින් හොඳක් කියන්නත් නෑ ඉතින් අවුවේ කට්ට කන්න තියෙන්නේ. ඔව්නේ. අවුවේ දවල්ට එන යද්දි සීතල කාලේට සීතලයි අවුවේ කාලේට අවුවයි. ඉතින් පිච්චි වැඩ කරන්න තියෙන්නේ. මේකනේ. රෑ වෙලාවට තමයි පොඩ්ඩක් කර ෂේප් නේ. ඔව් දැන් නම් ඉතින් මෙහි රජෙන් දාලා තියෙන්නේ. 4න් පස්සේ වැඩ කරන්න 4 ඉඳලා උදේ 9 වෙනකම්. අපිට ඉතින් පැය 8ක් දීලා තියෙනවා පැය 8 ෂිෆ්ට් තියෙන්නේ. 8 වැඩ කරන්න. හරි. ඉතින් දැන් තව ලංකාවේ කට්ටියත් එක්ක වැඩ කරනවද? ඔව් ලංකාවේ ඉන්න 500ක් විතර. මුළු කතාර පුරාම. මේ ලස්සන කාර් එක. ෂා. ඔව්. වෙන් ස්පෝට් එක. මේ එහෙම තමයි ඉතින් මේ දැන් ලංකාවේ තව තරවත් කට්ටිය එන්න ඉන්නවා නම් මොනවද වර කියන්න තියෙන්නේ කොහොමද එන්න කියනවාද නම් එන්න එපා මම නම් කියන්නේ එන්න එපා කියලා මෙහි ඉතින් ඇවිල්ලා හිටපු අයට දන්නවා මෙහි පාරවල් වල දුවන්න බෑ බැංකු සර්කාරය හිම අපි බයික් වල යද්දි ගණන් ගන්නෑ අප්පල දාලා යනවා ඉතින් දඩේ ඉතින් 100යි අප්පල මරුණත් 100යි යාළුවට දඩේ ජීවිතයක් නැතුණත් යාළුවට රියල් 100න් දඩේ ගෙවනවා අපි අහිංසක කාගේ හරි ජීවිතයක් නැති වෙනවා ඉතින් ඒක තමයි දැන් මේ තමයි ළඟදී ඇක්සිඩන්ට් එක වුණා කියන්නේ දැන් ඔයාලට ඔව් දැන් සතියකට කලිනුත් එක්කෙනෙක් මැරුවා ලංකාවේ කෙනෙක් ඔව් තව අපේ කාමරේ කෙනෙක් ඉන්නවා ඉතින් දැන් නිින්ද ගිහලා ඇදිලා මේ මූණ හැම බැන්ඩේජ් කරන් ඉන්නේ හොඳ පාඩම් ඉතින් අපි ඉතින් අහු වෙලා ඇවිල්ලා ඉන්නවා ඉතින් ඔව් ඉතින් ඒජන්සි වලින් සුරංගනා කතා කියනවා ලක්ෂ 2කමාරක් 3ක් පඩි ගන්න පුළුවන් කියලා මෙහෙ දෙන්නේ ඉතින් ඕඩර් එකකට රියල් 5යි නැත්නම් 4.50යි ඉතින් දවසට ඕඩර් 10ක් 15ක් ගහ ගන්න පුළුවන් ඉච්චරයි ඉතින් පඩිය සාමාන්‍යයෙන් ඇවරේජ් කීයක් ගන්න පුළුවන් තරමත් ඇවරේජ් නිදි මරාණ දිව්වොත් ඉතින් කට්ටක් කාගෙන ගන්න පුළුවන් 2500 3000 ක්‍රියාත් හරි මම නම් ඉතින් සාමාන්‍යයෙන් කට්ට කාගෙන දුවන්නේ මාසෙට 1800ක් 2000ක් වගේ දවා ගන්න. එහෙම ගන්නෙ නේ. ඔව්. කට්ට කාගෙන දිව්වා වගේ නෙමෙයි නේ මහන්සියට පාරේ යද්දි. මොකක් කරුවොත් එහෙම. අප්පරන් ඉඳ ගියොත් ඉතින් ආයේ ජීවිතේම ඉවරයි. සල්ලි හම්බ කරා වගේ නෙමෙයි. ඔව්. අපේ අම්මලා තාත්තලා බලන් ඉන්න අපි ආ එනකන්. ඔව්. ඉතින් පරිස්සමකට පුළුවන් විදියට කරලා යාළුවට සලකගෙන වැඩේ කරගෙන හිමීට ෂේප් එකේ යන්නයි තියෙන්නේ. ඉතින් මේ ගොඩක් සතුටින් මම කටාරට ආව කාලෙත් මාව බලන්න ආවා. දැන් අදත් මාව බලන්න ආවා. ඒ අතරතුරේ මං කිව්ව ඕඩර් එකක් ගන්නවා ගනින් කියලා. ඉතින් ඔන්න ගත්ත ඕඩරේ දැන් දෙන්න යන්නේ තාම බයික් එක ගාවට යනකම් මං ඉන්නේ. හරි දැන් මෙතන තමයි බයික් එක නැත්තුවේ. ඔයාගේ බයික් එක? ඉන්නේ බයික් එක. වෙන්න බයික් එක. මොකක්ද ඔයාගේ බයික් එකේ තියෙන Honda? යුනිකෝන්. Honda Unicorn එක 160 නේ? 160. මේක තමයි බයගේ බයික් එක. කටාරේ පුරාම ඉතින් මෙයා මේකේ තමයි යන්නේ. ටිෂාන් යන්න හදන්නේ. එහෙනම් පරිස්සමෙන් ඕඩර් එක ඩිලිවර් කරලා ආයි තව සෙට් වෙනවා. හරි මම පරිස්සමෙන් එල උසරණයි.